සතර අපායෙන් මිදෙන්න සුගතියෙන් සුගතියට ගිහිලා නිවනින් සැනසෙන්න බලාපොරොත්තු වෙන අපිට අවශ්‍ය වෙන්නේ මහ කුසල් නෙමේද? වැඩි කුසල් නෙමේද? එනම් මහා කුසල් බලාපොරොත්තු වෙන වැඩියෙන් ජීවිතයේ කුසල් එකතු කරගන්න කැමති හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේට පූජා පවත්වන්න කැමති නැද්ද? ඔය සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහා මන්දිර ගොඩ නැගෙනවා. කෝටි ගණන් වටින පූජාවල් කෙරෙනවා. සමහර අය ඕන තරම් චෝදනා කරනවා. ඛණ්ඩ නැති අය රටක කොච්චර ඉන්නවද? ගෙවල් නැති අය රටක කොච්චර ඉන්නවද? ඉගෙන ගන්න පහසුකම් නැති දරුවෝ කොච්චර ඉන්නවද? බේත් හේත් නැති රෝගීන් කොච්චර ඉන්නවද? මේ වාගේ වැඩ කරනවට වඩා කෝටි ගණන් වියදම් කරලා විහෙර විහාර ඉදි කරනවට වඩා ඒ මුදල් මේ අය වෙනුවෙන් කැප කෙරුවා නම් වටින්නේ නැද්ද? එහෙම කතා කරන අය නැද්ද සමාජයේ? කොච්චර ඉන්නවද එහෙම අය? නමුත් ඒ කතා කරන අයට සංසාරයට කුසල් ඕන වෙච්චහම ඒගොල්ලෝ පොඩි ලාභයක් ලැබෙන තැනකින් මොනවා හරි හොයනවද? ලොකු ලාභයක් ලැබෙන තැනකටම යනවද? ඉතින් ලොකු ලාභයක් ලබන්න නම් යා යුත්තේ සිල්වතුන් ගුණවතුන් ළඟට. මේ විශ්වයේ ඉන්න සියලුම සිල්වතුන් අභිභවනය කළේ භාග්‍යතුන් වහන්සේ. සියලුම ගුණවතුන් අභිභවනය කළේ භාග්‍යතුන් වහන්සේ. එහෙමනම් සසර Tamanට මනා සාධාරණයක් කරගන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම ප්‍රඥාව ඇති කෙනෙක් මුලින්ම භාග්‍යතුන් වහන්සේගේ ආවෙන් පටන් ගන්න. අනික් අයටත් උදව් කරන්න, උපකාර කරන්න, සලකන්න, දන් දෙන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. අපිට මහා ලොකු කුසලයක් අවශ්‍ය නම් යා යුත්තේ කොතනටද කියන කාරණාවයි සිහිපත් කළේ. තවත් ඉතින් පිසිද්ද වෙන හැටි දක්ින විභංගේ භාග්‍යතුන් වහන්සේ නැවත පැහැදිලි කළා. තිරිසං සතෙකුට දන් දෙන තැන ඉඳලා ඉහළට ගුණේ වැඩි වෙන්න කොච්චර කාලයකට ආනිසංස ලැබෙනවද කියන කාරණාව අපිට පැහැදිලි කරලා පෙන්නලා තියෙනවානේ. එහෙමනම් පින්නතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළි අරගෙන භාග්‍යතුන් වහන්සේට කරන පූජාවද මේ තරම් ආනිසංස සහිතයි කියන කාරණාව බාර අරගෙන නිසකව බුදුරජාණන් වහන්සේ සරණ යන්න මොන තරම් අවබෝධයක් ගොඩනගා ගන්න වෙයිද? ඒකයි මම කීවේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ එකදු වචනයක්වත් වැරදි නෑ. එකදු වචනයකවත් අඩුපාඩුවක් නෑ. කිසිදු වචනයක් තවත් කෙනෙකුට වෙනස් කරන්න දේශනා කරලා නෑ. බුදුරජාණන් වහන්සේ අවගේ අවබෝධයට තවත් පස්සේ මහරහතන් වහන්සේ නමකටවත් පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් තවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකටවත් මෙන්න මේ කාරණාව මෙතන අඩුවක් තියෙනවා. ඒ නිසා ඌන පූරණයක් කළ යුතුයි කියලා පුරවන්න එකතු කරන්න නිවැරදි කරන්න දෙයක් නැහැ. අපිට මේ දහම ඇතුලේ පරීක්ෂණ පවත්වන්න මොකවත් ඉතුරු කරලත් නැහැ. මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් තිස්සේ ආර්ය පරිශ්‍රණය කරලායි තියෙන්නේ. ඒ නිසා කිසි කෙනෙකුට ඇලපිල්ලක්වත් එකතු කරන්නත් බෑ. කිසි කෙනෙකුට ඇලපිල්ලක් පාපිල්ලක්වත් අයින් කරන්නත් නැහැ. මනාව අවබෝධ කරලා, මනාව දේශනා කරලා, මනාව පනවලයි තියෙන්නේ. ආන්ගේ ධර්මයේ තුල යමක් දේශනා කරලා තියෙනවා නම් ඒ එසේම තමයි කියන කාරණාව නිවැරදිව ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන්න පුළුවන් කෙනෙකුට, පිළිගන්න පුළුවන් කෙනෙකුට බුදුන් සරණ යන්න පුළුවන්.